විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවට ජනතාව පැමිණිලි කරනවා සිම්පත් සම්බන්ධයෙන් ගැටලු. විශේෂයෙන්ම සිම්පතක් නියම විදිහට ලියාපදිංචි වෙලා තියෙන එක කොයිතරම් වැදගත්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම ඔබ අපි පාවිච්චි කරන සිම්පත අනිවාර්යයෙන්ම අපි නමට ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. පවුල කෙනෙකුට අපි දෙන එකක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔබගේ නමට ලියාපදිංචි වෙලා තියෙන සිම්පතක් ඔබ නොදන්නා වූ තුන්වන පාර්ශවයක් පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වර්තමානයේදී අසන්නට දකින්නට ලැබෙන විවිධාකාර දේවල් පිළිබඳ මම ඒව ගැන විස්තර කරන්නට ඕනේ. ඔබත් මාත් දන්නවා ඔබගේ නමට තියෙන සිම්පතක් අභාවිතය කරලා යම් ආකාරයක සමාජ විරෝධී වැඩක් කළොත් ඔබට මොකද්ද හෙට දවසේ සිද්ධ වෙන්නේ? ඔබට මොකද්ද තියෙන රැකවරණය? ඔයාට කොහාටද යන්න පුළුවන්? ඔබ අසරණයි. ඉතින් ඒ අසරණ බව නැති වෙන්න ඔයා හෙට දවසේ ඔයාට මේ මුහුණ පානට සිදුවන විශාල ගැටලුවකින් මුදව ගන්න තමයි මම මේ අතරම මේ කතා බහ අපි අද කරන්න සිටුවේ. සිම්පතක් ඉතාමත් වැදගත් තමන්ගේ නමින් ලියාපදිංචි වෙලා තියෙන එක. තමන්ගේ දුරකථන සමාගමේ ඔයාගේම දුරකථන සමාගමේ ඔයාගේ සිම්පතව පාවිච්චි කරන එක ඔයාගේ නමටද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන දුරකථනේ #132# කියන බොත්තම් ඔබලා කෙටිපණ යවන්න. එතකොටම එනවා මේ සිම්පතේ එතනම ඔටෝමැටිකලි ඒක සංක්‍රීයම එනවා පෙනී සිටිනවා මෙන්න මේ හැඳුනුම්පත යටතේ තියෙන කියලා. ඒ වගේම ඒකේ තියෙනවා ඒ තව ඔප්ෂන් එකක්. ඒකට බැලුවහම මේ හැඳුනුම්පත යටතේ කොච්චර සිම්පත් ලියාපදිංචි වෙලාද කියලා දැනගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔයා දැනගන්නවා ඇත්තටම මම පාවිච්චි කරන්නේ 2යි. මේ තව 2ක් තියෙනවනේ 4ක් තියෙනවනේ. එතකොට වහාම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන මම දන්නේ නැති සිම්පත් 2ක් තියෙනවා කියලා වහාම මේවා විසන්ධි කරව ගන්න ඕනේ. මොකද මේ සිම්පත් මේ විදියට අපි දන්නේ නැතුව අරගන්නවා වෙන කෙනෙක් සමහර වෙලාවට මේ සිම්පතක් ගන්න කෙනෙකුට පුළුවන් ඊසි කෑෂ් වොලට් එකක් ඕපන් කරන්න. ඊසි කෑෂ් හරි එම් කෑෂ් හරි ගනුදෙනු ඒ වොලට් එකක් ඕපන් කරලා එයා සමහර වෙලාවට අයථා ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේවා. ඒ නිසා මේ සිම්පතේ ලියාපදිංචි පිළිබඳව අපි මෙච්චර කල් හිතුවට වඩා ඉතාම වගකීමෙන් හිතන්නට ඕන කාලය දැන් එළඹිලා තියෙන්නේ. එතකොට අපේ දුරකථන සමාගමේ නොවන වෙනත් සමාගම්වල එහෙමනම් ඒ සමාගමට හැඳුනුම්පත ඉදිරිපත් කරලා එතනට ගිහිල්ලා පරීක්ෂාවක් කරන්න ඕනේ. ආකේ දෙකක් සම්බන්ධ කරගෙන තමන්ගේ නමට මේ විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. ඇත්තට මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දිගටම දැනුවත් කරා පුවත්පත්වල අපි මේ දවස්වල දැන්වීම් කරනවා. දුරකථන සමාගමුන් දැනුවත් කරනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් මේක කාරණාව.